Hi everyone. අද අපි බලමු sign in පද්ධතියේ ඉතාම වැදගත් කොටසක් වෙන forgot password option එක. අද අපි සාධන පද්ධතිය පියවර 3කින් සමන්විතයි. user ගේ email එක ලබාගෙන verify code එකක් යැවීම, user ඇතුළත් කරන code එක නිවැරදි සහ කල්ලිකුත් වී ඇද්දයි බැලීම, අලුත් password එකක් ඇතුළත් කර database එක update කිරීම. මෙතනදී අපි security ගැන ගොඩක් හිතනවා. code එක database එකේ save කරන්නේ hash කරලා. ඒ වගේම ඒකට expire time එකක් දෙනවා. සාමාන්‍යයෙන් forgot password එකට වෙනම පිටුවක් හදන්නේ නැතුව මොඩල් එකක් හදලා step by step අපිට ඒක change කරන්න පුළුවන්. step 1 email එක ඉල්ලන තැන, step 2 verification code එක ඉල්ලන තැන, step 3 new password එක ලබා දෙන තැන. JavaScript හරහා මේ කොටස් hidden class එක මගින් අවශ්‍ය වෙලාවට පමණක් පෙන්වනවා. පළවෙනි step එකේදී user email එක ගහලා send code button එකේ එබුව විට AJAX request එකක් forgot password process.php වෙත යනවා. මුලින්ම email එක database එකේ තියනවාද කියලා බලන්න. ඉන්පසු random int මගින් ඉලක්කම් 6ක random code එකක් generate කරගන්න. මේ code එක කෙලින්ම save කරන්නේ නැතුව password hash කරලා database එකේ save කරගන්නවා. ඊටපසු expire time එක විනාඩි 10ක කාලයක් ලබා දෙනවා. අවසානයේ email helper පාවිච්චි කරලා userට මේ code එක email එකක් විදිහට යවනවා. backend එකකින් success කියලා ආවහම JavaScript මගින් first step එක hide කරලා second step එකට යනවා. මෙහිදී userට code එක ඇතුළත් කරන්න අවස්ථාව ලැබෙනවා. userට මේ අවස්ථාව වැරදුණු back කියන බටන් එක අඩංගු කරලා තියෙනවා. නැවත පළවෙනි step එකට ගමන් කිරීමට user 63 code එක ඇතුළත් කර submit කරපසු reset password process.php වෙත යවලා action එක active ලෙස තියනවාද බලන්න. database එකේ අන්තිමට code එකේ hash එක ගන්න. database password verify මගින් user ගහපු code එක සහ database එකේ hash එක ගැලපෙනවද කියලා බලන්න. ඉන්පසු expire date පරීක්ෂා කර බලනවා කල්විගත වී ඇද්ද නැද්ද යන්න දැනගැනීම. කල්විගත වී නැමැතිනම් එවරලද code එක නිවැරදි නම් අපි step 3 එක පෙන්වනවා. මෙතනදී user අලුත් password එක ලබා දීමට අවස්ථාව ලබා දෙනවා. ඉන්පසු අපි අලුත් password එකත් password hash කරන user table එකේ update කරනවා. ඒ ආරක්ෂාව සඳහා. ඉහතදී අපි password reset token එක database එකේ save කළා මතක ඇති. දැන් අපි ඒ password reset token එකත් මකා දමනවා. මොකද මින්මිතියට ඒක අවශ්‍ය නොවන නිසා. මේ ආකාරයට තමයි අපි forgot password function එක හදාගෙන තියෙන්නේ. දැන් ඔබ දන්නා වෘත්තිමය මට්ටමේ විදිහට forgot password පද්ධතියක් හදාගන්නේ කොහොමද කියලා. මතක තබා ගන්න මම කලින් වීඩියෝ වල සඳහන් කළා වගේම කවදාවත් code එක plain text එකක් විදිහට database එකේ save කරන්න එපා. හැම විටම hashing වගේ දේවල් පාවිච්චි කරන්න ඔබ බලා ගන්න. මම හිතනවා අද වීඩියෝ එකේම ඔයාලට වැදගත් කරුණු ටිකක් ඉගෙන ගන්න ලැබෙන්නේ කියලා.